හරි අපි මේ වගේ එක සාධක කරන්නේ කොහොමද කියලා බලමු. x වර්ග ධන 5 x ධන 6 නේ. මේක ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. කරන්නේ මේකයි. මේ x වර්ගයේ සංගුණකේ බලාගත්තා නම් හරි. මේකේ සංගුණකේ 1නේ ධන 1 තියෙන්නේ. හරි. මෙතන නියත පදේ තියෙන්නේ ධන 6. ඉස්සෙල්ලා මෙන්න මේ සංඛ්‍යා දෙක ගුණ කරගත්තා නම් හරි. 6 එකෙන් ගුණ කරනවා. 6 වරක් 1 6යිනේ. එතකොට ලකුණත් පොඩ්ඩක් චෙක් කරන්න. මේක ධන මේක ධන ධනයි ධනයි ගුණ කරාම ලකුණ ධන. හරි. එතකොට මෙතන වෙන්න ඕනේ 6ක් හැදෙන්න ඕනේ. මොකද්ද වෙන්න ඕනේ? 6ක් හැදෙන්න ඕනේ. ගුණ වෙලා 6ක් හැදෙන්න ඕනේ. එකතු වෙලා මෙන්න මේ මැද්දේ තියෙන සංඛ්‍යාව හැදෙන්න ඕනේ. ඒ කියන්නේ 5ක් හැදෙන්න ඕනේ. ගුණ වෙලා 6ක් හැදෙන්න ඕනේ. එකතු වෙලා 5ක් හැදෙන්න ඕනේ. සංඛ්‍යා දෙක මොකද්ද? ගුණ වෙලා 6ක් හැදෙන්න, එකතු වෙලා 5ක් හැදෙන්න. තුන් වරක් දෙකනේ ගන්න වෙන්නේ. හරි. එතකොට මේක ලියන්න පුළුවන්. මෙන්න මෙහෙම x වර්ග තුන් වරක් දෙකනේ. එතකොට මේක ලියා ගන්න 3x 2x. හරි. ඉතුරු එක එහෙමම ලියන්න ධන 6. හරි. මේ දෙන්නගෙන් ධන 5x හදාගත්තා නම් හරි. දෙකම ඍණ වුණොත් ඍණ 5x. ධනයි ඍණ වුණොත් අඩු වෙනවනේ. දෙකම ධන වෙන්න ඕනේ ධන 5x එන්න. හරි. දැන් ගාණට කිසිම වෙනසක් කරේ නැහැ. සාධක කැඩෙන විදිහට ලියාගත්ත විතරයි කරේ. හරි. දැන් මේක වෙන වෙනම පද දෙක දෙක සාධක ගත්තා නම් හරි. මේ දෙකේ පොදු පදේ එළියට ගන්නවා. මේ දෙන්නටම පොදු මොකද්ද? x පොදුයි. x වර්ග හැදෙන්නම් x වලින් ගුණ වෙන්න ඕනේ. ධන 3යි x හැදෙන්නේ. ධන 3ෙන් ගුණ වෙන්න ඕනේ. මේ දෙන්නට පොදු පදේ මොකද්ද? 2යි 6යි තියෙන්නේ. මොකක්ද ධන දෙක ගන්න පුළුවන්. එතකොට දෙවරක් x දෙවරක් 3යි. මේ වරහණයි මේ වරහණයි සමාන වුණා නම් හරි. ඔයාලා හරියට හදුවා නම් මේ දෙක සමාන වෙනවා. එතකොට x ධන 3යි. ඉතුරු කැලල x ධන 2යි.